ධම්සභා මණ්ඩපයේ වැඩම කරන්නට යෙදුණු පින්වත් දේශකයන් වහන්සේ සමනල කන්ද රතුපාලම බෞද්ධ මධ්‍යස්ථානාධිපති කාව්‍ය විසරද පරම පූජනීය අවසරේ මානකදුරේ පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේ මා පළමුවත් දෙවනුවත් තෙවනුවත් පාද පත්මාභිවන්දනය යුතුව මේ අවස්ථාවේ අති ගෞරවයෙන් පිළිගන්නවා. මට මතකයි මීට වසර 6කට එපිට ඉතිහාසයේ අපේ පින්වත් නායකයන් වහන්සේ මෙම නිවහනටම වැඩම කරලා තම ආදරණීය නැසී ගිය පියතුමන්ගේ ගුණ මහිමිය සිහිපත් කරලා සමතපාල මහත්මයාගේ මේසා පිය සෙනෙහස පිළිබඳව කාව්‍යමය ධර්ම දේශනාව ඔබ අප වෙනුවෙන් පතල කරුණාවෙන් දෙසා වදාළේ. එහෙමනම් ගුණගරුක පින්වත් ඔබට HMPG රත්නාවති මෑණියන් මිට තෙමසකට පෙර ආතුව මිය පරලොව යන්නට යෙදුණු. ඒ ආදරණීය මෞතුමියගේ ගුණ මහිමේ සිහිපත් කරලා අද දවසේ මේ තෙමස් පින්කම හා සමගාමී වයි කාව්‍යමය ධර්ම දේශනාව සමතපාල මහත්මයාගේ නිවහනේදී පැවැත්වෙන්නේ. පුත්‍ර චන්ද්‍ර කුමාර මහත්මයා මිට මොහොතකට පෙර ආතුව පින්වත් නාහිම්පාණන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වලා ඒ උතුම් කාව්‍යමය ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නට යෙදුණා. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන ගල්ගණී පුරාණ විහාරාධිපති ධර්මාචාර්ය අතිපූජනීය හිල්ලල ධම්මරතන පින්වත් නාහිම්පාණන් වහන්සේගේද ආරාධනීය මැද්දේ අද මෙම නිවහනට වැඩම කරන්න යෙදුණි. ඉතින් තම ආදරණීය මෞතුමියටත් පියතුමන්ටත් පින්පෙත් අනුමෝදන් කරන අතර වාරී මේ අවස්ථාවේ සිහි උත්සාහ නොවුත් සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන අතර වාරී දිත්වා සුලිකුණාටුව බිහිසුණු ඛේද වාචකයක් ඇති කලී මේ දූ දරුවන් කල්පනා කරා එතුලින් මිය පරලොවගේ සියලු දෙනාටත් මේ හා සමගාමීව පින්පෙත් ප්‍රාර්ථනා කරන්න කියලා. එහෙනම් ඔබ අපි සියලු දෙනාම දෑත නලලත තබලා හොඳින් සාදු නාදයක් දෙමු. අපි මේ විශ්වයට සක්වල තලයේ වැඩ හිඳින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න වඩින්නට සෙල්ලමින්. එහෙමනම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පින්වත් දේශකයන් වහන්සේ සමනල කන්ද රතුපාලම බෞද්ධ මධ්‍යස්ථානාධිපති කාව්‍ය විසරද පරම පූජනීය අවසර මානකඳුරේ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේට අති ගෞරවයෙන් දෙපා නැමද මේ අවස්ථාවේ ආරාධනා කරනවා මෙතෙන් සිට ඒ තුන් කාව්‍යමය ධර්ම දේශනාව දිසා වදාරන්නට. දෙසුමට පෙර තුවලෝතුරු හිමිගේ බණ ඇතිවිය යුතු බැවින් හැම සිත් වලට ගුණ පන්සිල් සමාදන් වීමට සියලු දෙන සතුටින් නමස්කාරය දැන් කියනු මැන. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කවිබන කියා පින්වතුනට මෙහි ඉන්න හැකිවෙයි එයින් ලෝක සතුටක් ලැබගන්න බුදු හිමියනි හද මෙදුරෙහි වැඩ ඉන්න අවසර ආදත් දම් අසුනේහි ඉඳගන්න දරු කැක්කුම නිසා ඉවසා පසවරිදුන් මගේ මුව තබා ලාය සුදුලේ පිරුණු බඳුන් සෙනෙහස කවි බණක් කර කරඬුවක හඳුන් බැතියෙන් පුදා නාමදින් නිමි ගෙදර බුදුන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බණ සුමේ ප්‍රතිඵල ගැන තියෙනවා අවබෝධයක් මේ පින්වත් පිරිසට නැහැ කල යුතු අවවාදයක් බණ අහන්න සදහැ සිතින් බැඳ දහමට ආලයක් කරුණා කර නගනු මැනවි සාදු කරනාදයක්
නැවත සාදුනාදයක් පවත්වමු. ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර කෘතවේදී කාරුණික පින්නතුනි, අද මේ නිවසේ මේ සිදු කරන පින්කම් පිළිබඳව ආරම්භයේදී සඳහන් වුණා. ඉතින් තෙමසකට පෙර මිය පරලෝක ප්‍රාප්ත එච්.එම්.පී. රත්නාවතී ආදරණීය මෑණියන්ට පින් දෙන්න ප්‍රධාන අරමුණ ඇති කරගෙන පී.ඩී. සමදපාල ආදරණීය තාත්තා මිය ගොස් වසර 6ක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන එතුමන්ට පින් දෙන්න, ඒ වගේම පවුලේ දරුවන්ට ආශිර්වාද කරන්න, ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඉතින් පහුගිය දවස්වල ගම් වතුරෙන් නාය ගිහිල්ලා නොඑක ආකාරයෙන් මීගේ සියලු දෙනාටම පින් දෙන්නත් කෘතවේදීව බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මීට වසර 6කට පෙරත් ධර්ම දේශනාවකට වැඩම කළා. ඉතින් පන්සලේදී සාකච්ඡා වුණා. දැන් කොච්චර කාලයක්ද කියලා. මං සිරිපාදයට ගිහිල්ලා දැන් අවුරුදු 5ක් වෙනවා. ඒ කියන්නේ ඊටත් කලින් ඒ කියන්නේ අවුරුදු 6ක් හරි. එතකොට අවුරුදු 6ක් වෙනවා. දැන් අපි පළවෙනි ධර්ම දේශනාවට වැඩම කරලා. ඉතින් අදත් මම සමනල කන්ද ඉඳලා තමයි. එතකොට මං කොළඹ හිටියේ. සමනල කන්ද ඉඳලා කොළඹට වැඩම කරලා මේ පින්කම සඳහා වැඩම කළේ. ඉතින් පන්සලේ ලොකු හාමුදුරුවෝ වගේම අපේ චන්ද්‍රසෝම හාමුදුරුවෝත් ආදරෙන් මතක් කරනවා. උන්වහන්සේ තමයි මේ සඳහා මාව සම්බන්ධීකරණය කළේ වසර 6කට පෙරත් මේ පින්කම වෙනුවෙනුත්. ඉතින් උන්වහන්සේලාටත් අපේ ආදරෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් උන්වහන්සේලාත් මතක් කරේ මේ පින්නතුන් මහා සංඝරත්නය ගැන අතිශය ආදරෙන් ගෞරවයෙන් කටයුතු කරන පිරිසක්. ඒකන හාමුදුරුවෝ අපේ පන්සල අපේ ගැන හැඟීමෙන් කටයුතු කරන පිරිසක් කියන එක ඒ කාලේ ඉඳලා මම දැනගෙන හිටියා. අපිට හාමුදුරුවෝත් ඒ පිළිබඳව සිහිපත් කළා තුන අදත් ඒ ගැන මතක් කළා. ඉතින් එච්චරයි කියන්නේ. අපි දේශනාව දැන් මෙතන සිට ආරම්භ කරමු. හොඳින් බණ අහනවා කියන චේතනාවෙන් සියලු දෙනාම ශබ්ද නගන සාදුනාදයක් පවත්වමු. අපි එහෙමනම් අම්මගේ ආදරෙත් එක්ක දේශනාව ආරම්භ කරමු. අම්මට පින් දෙන වෙලාවේ ඉතින් ලංකාවේ වැඩිපුරම අහපු මම නිර්මාණය කරපු අම්මා කාව්‍ය සංග්‍රහය ඉතින් ඊට පෙරත් මේ නිවසේ මම ගායනා කළා. කොහොමත් මම බණ පටන් ගන්න දේශනාව ආරම්භ කරන්නේ ඒන් කොටසක් ගායනා කරලා 2013 ඉඳලා ඒක මම නතර කරන්නේ කවි කියන තෙක්. අපි අදත් ඒ යුතුයකම ඉටු කරමින් මගේ අම්මටත් ආශිර්වාද කරමින් සියලු අම්මලගේ ආදරය අපි මොහොතකට සිහිපත් කරගමු. හිත තුල ඇති කරුණා නැත නිම්මා මගේ දුක් ගිනි නැති කර දැම්මා පෙන්නුවා ලෝතුරු ගුණ සම්මා මගේ පනයි මගේ ආදර අම්මා මව කුස තුල මා සිටි ඒ කාලේ ඔබගේ හදවත දැනුනි ඒ වේලේ තිබුණු කැලෙන්ඩර ගෙයි මැද සාලේ බලමින් ඔබ රැක්කා නීති සීලේ උස්න දෙයක් කෑවේ නැති අම්මා සීතලටත් බිය ඕවා අම්මා ගමනත් පරිස්සමින් ගිය අම්මා මගේ පනයි මගේ ආදර අම්මා රත්තරනේ නුඹ මගේ ලෝකය කියමින් සිනාසුනානේ සෝකය කිසි වෙනසක් නේ දවල් රැකය අම්මා මලංග පුදුමයක බලන්න අන්න පුතේ බුදු සාදු කියමින් ඔබ මට දුන්නා හාදෝ
මතකේට එන විට ඔබේ ගුණ වීදු නෙතගින් කඳුලක් වෙනවා මෝදු බුදුන් වඳින්නට හුරු කළ අම්මා පිරිත් නහන්නට හුරු කළ අම්මා බණ අසමින් හිස අතගේ අම්මා බණ පදයකි මට ආදර අම්මා පුරපෝදිනෙහි ආදර අම්මා මිදුලේ බංකුව මත හිඳ අම්මා හඳහාමිගේ කිරි පැණිදුන් අම්මා ඒ සඳලියයි මට මගේ අම්මා සඳට වඩා සිසිලයි මගේ අම්මා හිරුට වඩා එළියයි මගේ අම්මා මලට වඩා සුවඳයි මගේ අම්මා බුදුන් ළඟට බුදුවන මගේ අම්මා ලුණුයි බතොයි කැවුවත් මට අම්මා රොටියක් පුච්චා කැවුවත් අම්මා කාට කෝපය පෙවුවත් අම්මා පනට වඩා වටිනවා මට අම්මා තොටිල්ලේ තබමින් නැලූ අම්මා උකුලේ හොරස කවි කිව් අම්මා හඬන විටදී ලේකිරි උණු අම්මා මගේ පනයි මගේ ආදර අම්මා මම ඇගේ ජීවය බව කිව් අම්මා මම වෙනුවෙන් නැගේ පන දෙන අම්මා මාව දුරස් කර තැබුවත් අම්මා මොහොතක්වත් ඉන්නට බැරි අම්මා තිබුණු රූපයත් මට දුන් අම්මා තරුණකමත් ශක්තිය දුන් අම්මා සියල්ලදී වයසට ගිය අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා මව්ගුණ සුවඳින් හමනවා පවන ඔබගේ කටහඬ පිනවයි සවන සියලු වේදනා නැති කර දවන අම්මගේ තුරුලෙහි දෙනුමෙන නිවන සියලු වේදනා නැති කර දවන අම්මගේ තුරුලෙහි දෙනුමෙන නිවන අම්මගේ
තුරුලෙහි දෙනුමැන නිවන. සාදුනාදයක් පවත්වමු. නැවත සාදු කියමු. ඉතින් ඒ කාව්‍ය සංග්‍රහය මං හිතනවා හැමෝම අහලා තියෙන, දැන් නම් ටිකක් අඩු ඇති, කාලයක් තිබුණා. ඔය කවි ටික විතරයි ලංකාව පුරාම ඇහුනේ. බස් එකක නැග්ගත්, හන්දියට ගියත්, ටවුමට ගියත් නේද, කොහේ ගියත් ওই කවි ටික අඩුතරමින් සින්දු අහන්න ගියොත් ඒත් ගායකයෙක් ওই කවියක් කියනවා. මං හිතන්නේ අහන්න ලැබුණ. දැනටත් ඒ විදිහට අන්තර්ජාලයේම ඕන තරම් අහන්න තියෙනවා. ඉතින් මං හිතනවා 2013 සිට 2025 වෙනතෙක් නොකඩවා කාව්‍ය සංග්‍රහයක් මේ රටේ ඇහෙනවා නම් මං හිතන්නේ මේ අම්මා කාව්‍ය සංග්‍රහය තේ ගැන සතුටක් මගේ හිතේ තියෙනවා. දැන් මං ඉස්සර වගේ බනට වඩින්නේ අත්‍යවශ්‍යයි කියලා කිව්වොත්, ඔබ වහන්සේ වඩින්නම කියලා කිව්වොත් විතරයි දැන් බන වලට එන්නේ. දැන් මං ඒවා ගොඩාක් අඩු කරලා තියෙන, අවුරුදු 3ක් විතර බන වලට ගියේම නැහැ. ඉතින් මේකත් අත්‍යවශ්‍යයි කියලා ආරාධනා කරන නිසා තමයි සිරිපාද කන්දේ ඉඳලා කිලෝමීටර් 1.5ක් පයින් බැහැගෙන ඇවිල්ලා මේ සඳහා වැඩම කළේ. හරි, දැන් දේශනාව ආරම්භ කරමු. සුජීවත් වෙන මගේ ආදරණීය අම්මටත්, මේ ඉන්න සියලුම ආදරණීය අම්මලා තාත්තලාට, ඔබේ මව්පියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ පතමින්, මියගිය මගේ ආදරණීය තාත්තටත්, ඔබ නමින් මියගිය ආදරණීය රත්නාවතී මෑණියන්, සමතපාල පියාණන් ඇතුළු නමින් මියගිය සියලුම ආදරණීය අම්මලා තාත්තලාගේ පරලොව ජීවිත සැපවත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක, ඒ වගේම මේ දවස්වල ගම් වතුර නිසා, නාය ගියපු නිසා මියගිය අතුරුදහන් වුණු සියලු දෙනාගේම පරලොව ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක, ඒ වගේම මා මේ ධර්මාසනේ තියන්න තරම් මාව ශක්තිමත් කළ මේ මාසේ තමයි ඒ කටයුත්ත සිදු වුණේ. ඒ අවාසනාවන්ත සිදුවීම ওই ගම් වතුර නායකයාටත් වඩා ලොකු දෙයක්. ඒක සුනාමි විපතින් අතුරුදහන් වන්නට යෙදුණු මගේ ගුරු දේවෝත්තම මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ලොකු හාමුදුරුවෝ ඇතුළු ගුරු හාමුදුරන් වහන්සේලාගේ සසර ගමන යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක, ඒ වගේ මට මෙතෙන්ට එන්න උදව් කළ, දානමාන පූජා කරපු, පොත්පත් පූජා කරපු, සිවුරු පිරිකර පූජා කරපු, බේත් පූජා කරපු, මිල මුදල් පූජා කරපු, අදටත් අපි ගැන ආදරෙන් බලන, හොයන, අපි ආදරෙන් පරිස්සම් කරන සියලු දෙනාටම යහපතක්ම වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක කවිත් එක්ක බණ ටිකකුත් අහමු. නැවත සාදුනාදයක් පවත්වලා. මොකද මං හැමෝටම පින් දීලා හැමදාම බණ පටන් ගන්නෙ. මම මිනිස්සු හින්දා තමයි අද මෙතන ඉන්නේ. එයාලා තමයි අපි ආදරෙන් බලාගත්තේ. අදටත් අපි ලස්සනට ඉන්නවා නම් ඒක අපේ පිනත්, අපේ හැකියාව සහ අපේ අම්මලා තාත්තලාගේ, අයියලා අක්කලාගේ, නංගිලා මල්ලිලාගේ ආදරය නිසා තමයි. ඒ ආදරෙත් එක්ක තමයි අපි මේ කටයුතු කරගෙන ලස්සනට ඉන්නේ, හැමෝටම ආශිර්වාදයක් වෙමින්. ඒ නිසා මං මේ හැමෝටම පින් දීලා බණ පටන් ගන්න. එහෙමනම් අපි කවිත් එක්ක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරමු, පින් සිද්ධ වෙන්න. අනන්ත වූ බුදු ගුණ කඳ හදවත තුල රඳන්නිමි, සසරින් ගැලවෙන මාවත ඒ ගුණ තුල සොයන්නෙමි. රසබර වූ කතාවකුත් බන මුසු කොට කියන්නෙමි, පෙර දඹදිව කුරු රට වෙත සංසුන් ලෙස වඩින්නෙමි. බුදු සමිඳුන් වැඩියසේක කුරු රට වෙත එක් දිනක ලබා දෙන්න මිනිසුන් වෙත මිල නොකළ කිදම්මැණික. බන අහන්න ඒ මොහොතේ දුවගෙන ඇවිදින් හනික, රට්ට පාලනම් සිටුපුත් සිටියා සබයේ කොනක. බන අසා අවසන හිත පැහැදිලා හිමි ගැන ළඟට විත් එම දින යමක් සතුටින් කියයි වැඳගෙන. අනියත බව වැටහුණි
ඉන් මගේ හිත සැනසුනි උතුම් පැවිදි සුව විඳින්න ආසයි මම සමිඳුනේ ආසයි මම සමිඳුනේ ආවට මෙතරම් දුර නැසියෝ හැම අතහැර පැවිදි වෙන්න රැගෙන එන්න මව්පියන්ගේ අවසර මව්පියන්ගේ අවසර. දැන් මේ බුදුරජාණන් වහන්සේ දවසක් කුරුරට තුල්ල කොට්ටිතිගන නියංගමේ ධර්ම දේශනා කළ අවසන් වුණාට පස්සේ ඒ ප්‍රදේශයේ සිටු යුවලගේ එකම පුතා එකම දරුවාගේ පවුලේ එයා තරුණයෙක් කසාද බඳපු කෙනෙක් අනාගත සිටු පදවිය ලැබෙන්නේ ඔහුට. ඔහු බුදුහාමුදුරන්ට වැඳලා කියන ස්වාමීනි මට පැවිදි වෙන්න ඕන. එතකොට බුදුහාමුදුර අහනවා අම්මයි තාත්තයි කැමතිද? එහෙම කැමැත්තක් නම් ගත්තේ නැහැ. හරි කැමැත්ත අරගෙන එන්න. නිවසට පැමිණ ඔහු මව්පියෝ ආසල හිඳ පාවසයි යමක් හිත තුල ඇති සතුට මැද කොතරම් තියෙනවද සසරෙහි දුකම විඳ තෙනුමන පැවිදි වෙන්නට අවසරය අද මට මහාන වෙන්න ඕන අවසර දෙන්න. ඒතර මටත් මතක් වෙනවා මම මහාන වෙච්ච දවස. ඔය ගාල්ලේ අක්කල් මුල්ල ප්‍රදේශයේ තමයි මහාන කඳුර තියෙන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මහා කඳුර කියලා. නේ බනට ගියාමත් මහා කඳුර කියලා මේ මහා හඳුන්වන්නේ. ඉතින් නයන්නක් වැඩිපුර තියෙනවා අපේ ගමට මහාන කඳුර. දැන් මම හයිවේ කියනවා නම් ඉමදුවෙන් දාලා තමයි අපේ ගෙදරට යන්නේ. ඉතින් මේ අපේ ගමෙන් දානයක් දෙනවා වතුරු වෙලා ආරන්නේට කහදුවේ තියෙන මේ පළාතේ සමහරට එහෙම දෙන අය ඇති අවුරුද්දට එක දානයක්. ඉතින් 1991 අපේ ගමෙන් දානයක් දෙනවා. මං ඉස්කෝලේ යරලා ආවිල්ලා මමත් ගියා. මං විතරයි අපේ පවුලෙන් ගියේ. ඉතින් අද වතුරු වෙලා ආරන්නේට ගියාට පස්සේ තමයි පොඩි හාමුදුරු කෙනෙක් දැකලා මට මහාන වෙන්න ඕන කියලා හිතුනේ. ඉතින් මං ගෙදර ඇවිල්ලා කිව්වා මට මහාන වෙන්න ඕන කියලා. හැමෝම hina වුණා. අපේ ආත්තම්ම නම් කිව්වා උඹ මහාන වුණොත් සාසනෙත් ඉවරයි කියලා. අපේ තාත්තා කොහෙත්ම කැමැත්ත දුන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිස්සු අපිට බයනකොට අංක එකටම බයන එක තමයි මුන්ට කන්න නැතුව මහාන වෙලා කියන. අපි දන්නවා එහෙම බනිනවා කියලා. මං ඒක පිළිගන්නේ නැහැ. මොකද කන්න නැති වුණා කියලා මං හිතන්නේ දෙමාපියෝ දරුවෝ දෙයි කියලා කාටවත් මාන කරන්න හරි වෙන තැනකට හරි මං හිතන්නේ එක්කෙනෙක් හිටියත් පස් දෙනෙක් හිටියත් 10ක් හිටියත් දෙමාපියන්ට බෑ දරුවෝ නැතුව ඉන්න. ඒක තමයි මම දකින සත්‍යය ඒක. කන්න තිබුණත් නැතත්. කන්න තිබුණත් නැතත්. ඉතින් දැන් රට්ටපාල ගෙදර ඇවිල්ලා කැමැත්තිල්ලෝ කැමැත්ත දුන්නේ නැහැ. අම්මා ඇත. එයා පවුල එකම දරුවනේ. දැන් මගේ කතාව කියාගෙන ආවේ අපේ ගෙදර ඉන්න කොල්ල 5 දෙනෙක්. මම තමයි බාලයා. එතකොට එක්කෙනෙක් හමුදාවේ ඉන්නවා එක්කෙනෙක් සාසනේ ඉන්නවා. හමුදාවක දැන් විශ්‍රාම. එහෙම තමයි මේක රැකගෙන ආවේ. මන් දන්නේ තව ටික කාලයක් යනකොට කොහොමව රැකීද කියලා. නේද? ඉස්සර අම්මලා තාත්තලා පින් දෙන්න ඕන මල් තියලා වඳින්න ඕන මේ කාර්යයන් දෙකම කරගෙන යන්න දරුවෝ දුන්නට හමුදාවට දෙන වැඩ යුද්ධ හොඳනම තියදී ඒත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මම හිතන්නේ අපේ ගෙදරින් ඒකට කැමති වුණේ අයියා බලෙන් තමයි හමුදාවට ගියේ. ඉතින් මමත් තාත්තගෙන් බලෙන් තමයි කැමැත්ත ගත්තේ. බලෙන් කැමැත්ත ගත්තේ. ඉතින් එදා රට්ටපාල අවසානයේදී එයාට අවසර එයා පවුල එකම දරුවානේ. අපේ ගෙදර 5 දෙනෙක් ඉඳලා කැමැත්ත ලැබුණ නැත්තේ එක්කෙනෙක් හිටියොත් කොහොමත් ඕක ලැබෙන්නේ නැහැ. උපවාසයක් ආරම්භ කළා කන්නේ බොන්නේ නැහැ. දැන් සාලෙමද වැතිරුණා බඩගින්න ඉන්නේ. මට අවසර දෙනකම් මං කන්නේ බොන්නේ නැහැ. මොකටද මාන වෙන්න. අන්තිමේදී යාළුවෝ ඇවිල්ලා කියනවා. ඕක මහා මෝඩ අදහසක් කාලා බීලා සන්තෝෂෙන් ඉන්නකො මොනවද ඔයාට අඩු? ඒත් හරියන්නේ නෑ මං මහාන වෙනව නැත්තම් මැරෙනවා. අවසානයේදී යාළුවෝ අම්මට තාත්තට පින්නතුට කියනවා දැන් මෙයා මෙහෙම හිටියොත් ඇත්තට මැරෙනවනේ. එහෙම වුණොත් දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය මහාන වෙන්න අවසර දෙන්න. එතකොට අඩුතරමින් දකින්නවත් ලැබේ. දකින්නවත් පුළුවන්. ඉතින් අන්තිමේදී අම්මයි තාත්තයි අකමැත්තෙන් නමුත් කැමැත්ත දුන්නා.
තමන්ගේ එකම දරුවට පුතාට පැවිදි වෙන්න. පැවිදි වෙලා වාඩිනවා දුරු රටක මව්පියන්ට නැත රුවදෙන් මතක වසර 12කට පසු ඒක දිනක ගමට වඩිනවා හඳුනනු නොහැක. දැන් අවුරුදු 12ක් කාලේ ගත වුණා. රට්ටපාල හාමුදුරුවෝ රහත් වුණා. දැන් උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. හැබැයි අවුරුදු 12 පුරාවටම රට්ටපාල හාමුදුරුවන්ගේ තාත්තා පියසිටුතුමා ශ්‍රමණයන් වහන්සේලාත් එක්ක පුදුම තරහකින් හිටියේ. පුදුම තරහකින්. ගෙදර ළඟට වැඩම කර ශ්‍රමණයන් වහන්සේ නමක් පිණ්ඩපාතේ හොඳටම බණිනවා. අපේ පුතා අරන් ගියා, අපිට පුතා නැති කළා, අපේ પરම්පරාව විනාශ කළා. සමහරට කියන්නේ නැති පොතේ නන්නේ මුන්ට දාන දෙනවට වඩා හොඳයි නේ. එහෙමත් කියන්නේ නැති. බැනලා එලව ගන්නවා. හැබැයි දාන ටිකක් කවදාවත් දුන්නේ නැහැ. අවුරුදු 12කට පස්සේ වුණ රට්ටපාල මහරහතන් වහන්සේ අම්මයි තාත්තයි බලන්න මේ තුල්ල කොට්ටිත නියංගමට වඩිනවා. තාත්තගේ ඇතුළේ කොණ්ඩේ කපමින් ඉන්නේ. තාත්තට පේනවා ශ්‍රමණේන් වහන්සේ නමක් හිමි හිමින් ගෙදර පැත්තට වඩිනවා. අර තරහෙන් තමයි ඉන්නේ. මෙහි එන මුඩු ශ්‍රමණයෝ මගේ පුතු අරගෙන ගියෝ තම දරුවන් බේරගන්න දුටු දුටු තැන බැන පියෝ. එක දවසක තම පුතු පාත්තරයගෙන සතු තම නිවසට වැඩම කළත් කෝපෙන් අන්දය නිතු. මෙහෙ කොයිද දාන මුන්ගේ ගතිහීනය අද දවසෙත් හොඳටම බැන එලවන්නට ඕනය. අද දවසෙත් හොඳටම බැන එලවන්නට ඕනය. වැඩියේ පුතා බව සිටුනොම හඳුනන්න වේගෙන් ඔහුගේ කෝපය එලියට පැන්න. දානය නොමැත තම ගති හොඳ හැටි පෙන්න. රට්ට පාල සමිඳුට හොඳටම බැන්න. පියසිටුතුමාට අඳුරගන්න අමාරුණා පුතා හාමුදුරුවෝ කියලා හොද්දටම බැන්න. හාමුදුරුවෝත් ඉතින් කියන්නේ මම තමයි පුතා කියලා. ඉතින් උන්වහන්සේ එතන යන්න පිටත් වුණා. එතකොට දකින්න ගෙදර ඉන්න සේවිකාවක් පිළිණු වෙච්ච පිට්ටු ටිකක් අරගෙන යනවා විසිකරන්. ඒ වළඳන්න බෑ නරක් වෙලානේ. විසිකරන් අරගෙන යනවා පිළිණු වෙලා. හාමුදුරුවෝ කියනවා ඇයට නැගණිය ඔය ආහාරය විසිකරනවා නම් මගේ පාත්‍රයට බෙදන්න. ඉතින් ඇය ළඟට ඇවිල්ලා පාත්‍රයට මේක බෙදද්දී ඇය හඳුනාගත්ත මේ වෙන කවුරුත් නෙවෙයි මේ ගෙදර පුතා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සිටුතුමා මෙච්චර වෙලා බැන්නේ පුතාට. දහසියද කලබලෙන් මැදුරට දුවයි සිටු කෝපයෙන් ඉන්නේ. හඳුනගත්තේ නොමැති හින්දද පුතුට ඔබ තරම් බැන්නේ. සිටුතුමා පුදුමයෙන් ඇවිදින් සමිඳු ළඟ දුක් වෙවි ඉන්නේ. මගේ පුත පවසන්න මාට කිමද මේ වේදනා දෙන්නේ. කිමද මේ වේදනා දෙන්නේ. ඉතින් සිටුතුමාට හරි දුකයි. ගිහිල්ලා අහන පුතේ මොකද්ද මේ වැඩේ තේරුම? මේ ඔයාගේ ගෙදර මේ ගේ ඇතුලේ ඕනතරම් මිහිරි ප්‍රණීත ආහාර පාන තියෙනවා. අපි යන් ගෙදර ගිහිල්ලා කෑම ටිකක් කමු. එතකොට හාමුදුරුවෝ පිළිතුරු දෙනවා ගෘහපතිතුමනි අපිට කොහෙද ගෙවල්? අපිට ගෙවල් කොහෙද? මට දැන් මේ ලැබුණු දාන ප්‍රමාණවත්. හරි. එහෙනම් පුතේ හෙට එන්න. හාමුදුරුවෝ ආරාධනා බාර ගත්තා. හාමුදුරුවෝ වැඩම කළා. තාත්තා යනවා ගේ ඇතුළට. පියසිටුතුමා ගේ ඇතුළේ තිබුණ රන් රිදී මුතුමැණික් සියල්ල සාලෙ මැද කොට ගැහුවා.
මං ආරම්භයේදී මතක් කළා ගිහි කාලේ රට්ටපාල හාමුදුරන් බිරින්දෑවරු කීප දෙනෙක් හිටියා කියලා. එයාලටත් කියනවා හෙට එනවා අපේ පුතා. හෙට නම් යන්න දෙන්න බෑ. හෙට කොහොම හරි නතර කරගන්න ඕන. ඔහු ඔබව දකින්න කැමති මොන විදියට ලස්සනට සැරසිලා හිටියොත්ද අන්න ඒ විදියට හෙට ලස්සනටම ඉන්න ඕන. දැක්ක ගමන් පුතා නතර වෙන්න හිතන විදියට. දැන් තාත්තා සෝදානම් පිටින් ඉන්නවා. හාමුදුරුවෝ මොකොත් දන්නේ. පසුදින දානයට වැඩම කොට හිමි උන්නා දාන නැත මේමා වස්තුව පෙන්වන්නා දුක් විඳින්නේ කුමටද බිරිඳත් මෙහි ඉන්නා කම් සැප විඳිමින් සතුටින් ඉනුමන දෙන්න ඇරයුම ලැබුණේ මාට දන්වල දන්න එපා පියාණෙනි මේ විලසට වෙහෙසන්න රාගය මහ ගිනි ගොඩක්ය බැසන සින්න ආශාවෙන් මිදුනෙමිමා දන් පුද දෙන්න. ඉතින් දැන් හාමුදුරුවෝ වැඩම කළා. තාත්තා දානේ පූජා කරන්නේ නැතුව වස්තුව ගොඩවල් දෙක පෙන්නනවා. ඒ කියන්නේ තාත්තගේ පරම්පරාවේ ධනය සහ අම්මගේ පරම්පරාවේ ධනය. ඒ පෙන්නලා තාත්තා කියන පියසිටුතුමා කියන පුතේ මේ ධනය ඔයාට. මේ අපි හරි හම්බ කළේ පරිස්සම් කළේ වැඩි දියුණු කළේ ඔයාට. ඔය සිවුර ගලවලා ඇවිල්ලා මේ බිරින්දෑවරුත් ඉන්න ඔයාලත් එක්ක කැමති විදියට පින්දහම් කරගෙන මේ ගෙදරට වෙලා ඉන්න. එතකොට හාමුදුරුවෝ පිළිතුර දෙනවා ගෘහපතිතුමනි ඔය වස්තුව සියල්ල කරත් එක පටවගෙන අරගෙන ගිහිල්ලා ගංගානම් ගඟේ ගිල්වන්න අඩුතරමින් ඒ නිසා ඇති වෙන දුක වේදනා වස්තුව නිසා ඇති වෙන දුක ඔබතුමාට නැති වෙලා යයි. ඊළඟට බිරින්දෑවරු ගිහි කාලේ එයාලා හාමුදුරුවන් කකෝ දෙක අල්ලගෙන ආනෝ හිමියනි ඔබ වහන්සේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ දිව්‍ය අප්සරාවන් ලබන්නද? ඒක දිව්‍යාංගනාවන් ලබන්නද කියලා තමයි අහන්නේ මේ මහාන ජීවිතින් ඒකටද? එතකොට හාමුදුරු පිළිතුරු දෙනවා නැගිනිවරුනි නංගි මම පැවිදි ජීවිතේ ඉන්නේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ දිව්‍යාංගනාවන් ලබන්න නෙවෙයි. මේ බිරින්දෑවරුන්ට කලන්තය හැදුනලු මොකද අනේ මෙන්න අපේ සාම්පුරුෂයා අපිට සහෝදර ප්‍රේමයෙන් නංගී කියලා කතා කරනවා කියලා. මේ කියපු පළවෙනි දවසේ මට දැනුණ එක තමයි දැන් ඉන්න ගොඩක් කට්ටියට මං හිතන්නේ කලන්තය හැදිලම තමයි ඉන්න වෙන්නේ නේද? කොහොමද සාම්පුරුෂයා කතා කරන්නේ නංගි කියලාද? ඒ මොනොත් ඇටි අවුලක් වෙනවා. ඒතර අයියා කියලා කතා කරොත් ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඊට සමහරව අම්මා කියලාත් කතා කරනවා තාත්ති කියලාත් කතා කරනවා එක එක මං අහලා තියෙනවා මං දන්නේ ඒක ඇත්තද කියලා. මං හිතන්නේ මං ඒකට විවේචනය කරන්නේ නැහැ. ඉතින් එහෙම කතා කරනවා නම් මේ කියන අම්මා තාත්තා කියලා කතා කරගන්නවා නම් සාම්පුරුෂයා බිරිඳ එතන ලොකු ආදරයක් තියෙනවා කියන එක තමයි මට දැනෙන්නේ. ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා. හැබැයි මේ වචන මේ දේශනාවට නෝනම් එහෙම භාවිතා කරන්න බෑ වගේ එකක් තියෙන. එච්චර හිතන්න යන්න එපා ඒක. මට මතක් වුණු දේ තමයි මං කිව්වේ. මෙයාලට හැබැයි කලන්තය හැදුන මෙන්න අපිට සහෝදර ප්‍රේමයෙන් නංගී කියලා කතා කරනවා කියලා. ඉතින් අන්තිමේ හාමුදුරුවෝ කියනවා ගෘහපතිතුමනි ඔබතුමා මට එන්න කිව්වා ඕවා කියන්න නෙවෙයිනේ. මාව තවත් වෙහෙසටපත් කරන්න නැතුව පූජා කරන්න දාන්නේ. අම්මයි තාත්තා දැනගත්ත මේ ඇවිල්ලින් ඉස්සර හිටිය පුතා නෙවෙයි විශේෂ කෙනෙක් දැන් මේ ඉන්නේ. අපිට මෙයා කවදාවත් ගෙදර නතර කරගන්න ලැබෙන්නේ නැහැ. දානේ පූජා කරා. දාන ලබාගෙන හාමුදුරුවෝ මෙන්න මෙහෙම කාරණා ටිකකුත් මතක් කළා. ගාථා කීපයක් දේශනා කළා. ඉතින් මම තේරුම් විතරක් කියනනම් කාලය ගොඩක් ගත වෙන නිසා මෙන්න මේකයි ගාථාවල තේරුම. බලන්න මේ ශරීරයේ දිහා. මේකේ මස් තියනවා, ලේ තියනවා, ඇට තියනවා, නහර තියනවා. ඕක වැහිලා තියෙන්නේ හැමකින්. ඕක වැහිලා තියෙන්නේ හැමකින්. ওই ශරීරය ලස්සන කරන්නේ ඇඳුම් වලින්. ওই ශරීරය ලස්සන කරන්නේ ඇඳුම් වලින්. කොණ්ඩයටට ගොතලා, මූණේ හඳුන් ගාලා, ඇස්වල අඳුන් ගාලා, කකුල් වල රෝස පාට ගාලා කටයුතු කරන එක හොඳයි. ජීවිතාබෝධය නැති මෝඩයෙකුට රැවටෙන්න නම් නිවන දක්වා යන කෙනෙකුට නම් වැඩක් නැහැ කියලා කියනවා. මේ ඔයත්තන්ට කිව්ව ගන්න නෙවෙයි. එතන අර බිරින්දෑවරු ලස්සනට සැරසිලා හිටින්ද එහෙම කියන්නේ ඇති.
ඉතින් අන්තිමට කියනවා මුව වැද්ද මුවෙක් අල්ලගන්න උගලක් ඇටෙව්වා. හැබැයි මුව උගලට අහු වෙන්නේ නැතුව ගොදුරුත් අනුභව කරලා මුව වැද්ද හඬද්දි මෙතනින් පැනලා යනවා කියලා ඉරිදියෙන් ඒ ප්‍රදේශයේ හිටිය කෝරව්වේ කියන මහරජතුමාගේ මිගාවීර කියන උයනට වැඩම කළා. උයන් පල්ල දකින්න හාමුදුරුවෝ වැඩ ඉන්න ගහක් මුල ගිහිල්ලා ඉක්මනට කියනවා රජුරවන්ට ඔබතුමා දකින්න ආසාවෙන් ඉන්න. මග බලාගෙන ඉන්න ගිහි කාලේ යාළුවා රට්ටපාල හාමුදුරුවන්ව ගහක් මුල වැඩ ඉන්නවා. රජුරවන්ට හරිම සතුටුයි සියලු වැඩ නතර කරලා උයනට ඇවිල්ලා නමස්කාර වේවා ගරු හිමියනි සනසිල්ලකේ මට දෙනුනේ බුදුහාමුදුරුවෝ දුටුවවාගෙයි හිමිවත මාහට පෙනුනේ බොහෝ කලක සිට හිතවද දින්නේ උදේ හවස මේ ගැන පිළිතුරු දෙනු මැන එහෙනම් මාහට මේකයි හිමියනි පැන පිළිතුරු දෙනු මැන එහෙනම් මාහට මේකයි හිමියනි පැන. ඔබ වහන්සේ දකින්න මම ගොඩක් ආසාවෙන් හිටියේ. මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට ඒක ඔබ වහන්සේගෙන් අද දැනගන්න ඕන. ඒකට පිළිතුරක් ඕන. ස්වාමීනි මේ සමාජින්න කණ්ඩායම 4ක් පැවිදි භාවයට පත් වෙනවා. පළවෙනි කණ්ඩායම තමයි වයසට ගියපු අය. එයාලා කල්පනා කරනවලු මට දැන් ධනෙ උපයන්නත් බෑ මේ වැඩි දියුණු කරන්නත් බෑ. මට වැඩක් නෑ දැන් ඉඳලා මට දැන් මහණුනා නම් හොඳයි. දෙවෙනි කණ්ඩායම ලෙඩ දුක් හැදුණු අය. එයාලත් අර පෙර පරිදිම කල්පනා කරලා මහාන වෙනවා. තුන්වෙනි කණ්ඩායම ධනෙ දේපල සියල්ල අහිමි වුණු අය. එයාලත් අර කලින් වගේම හිතලා මහාන වෙනවා. හතරවෙනි කණ්ඩායම තමයි තමන් සමග එකට සිටි ප්‍රියයන්. ආදරණීයයන්. තමන්ගේ කියන හැමෝම නැති වුණාට පස්සේ වැඩක් නෑ මට දැන් ඉඳලා මට දැන් මහණුනා නම් හොඳයි කියලා මහාන වෙනවා. මට දැන් එහෙම හිතලා මහාන වෙනවා. දැන් ඇත්තටම බුදුහාමුදුරන් කාලේ ඔයත් දන්නවා බුද්ධ චරිතය ඉගෙනගෙන තියෙනවානේ. හැබැයි පැවිදි භාවයට පත් වුණ එහෙම අය නෙවෙයි. 199ම පැවිදිලා තියෙන බුදුහාමුදුරන් කාලේ තරුණය බොහොම උගත් අය. හැබැයි මෙහෙම අදහසකුත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මහාන වෙන්නේ අදත් සමහරව හිතනවා වගේ කිසිම වැඩකට නැති ගන්න දෙයක් නැති කර කියා ගන්න දෙයක් නැති අනේ නමන් නැති කන්න නැති එහෙම අය තමයි මහාන වෙන්නේ කියලා සමහරව හිතාගෙන ඉඳලා තියෙනවා. ඒකනේ රජුරෝ මේ කියන්නේ. හැබැයි බුද්ධ ජාතිය ඉගෙන ගත්ත අය දන්නවා බුදුහාමුදුරන් කාලෙත් එහෙමයි මහාන වෙලා නැහැ. සියලු දෙනා තරුණයෝ තමයි මහාන වෙලා තියෙන්නේ. ඉතින් අද වුණොත් පැවිදි වෙනවා අපි දන්නා ඉන්නේ මොන තරම්. දවසට ලක්ෂ ගණන් හොයපු අය මාසෙට කෝටි ගණන් ආදායම් ලැබිච්ච අය පැවිදි වෙලා ඉන්නවා. සියල්ල දාලා මේ රට පිට රට එහෙම අතහැරලා ඉල්ල පැවිදි වෙලා ඉන්නේ මම දන්නවා. සිරිපාඩවියත් එහෙම අය ඉන්නවා. ඉතින් එයාලා ටිකක් ඔබට දකින්න අමාරුයි. නමුත් ඒ වගේ අය ඕන තරම් ඉන්නවා. ඉතින් අපි වගේ එළියට ඇවිල්ලා බණ කී ඉන්නේ. උන්වහන්සේලා යාළගේ අරමුණ උදෙසානේ තරුණ වයසේ පැවිදි වෙන්නේ. ඉතින් ඒ අරමුණ උදෙසා මං හිතන්නේ මහන්සි වෙනවා කියලා තමයි මං එහෙම තමයි මට පේන්න තියෙන්නේ. දේ කටයුත්ත ශ්‍රේෂ්ඨයි. ඉතින් ඔබටත් මේ අවබෝධය ලබා දෙමින් අපි යන ගමනත් මේකෙත් තරද්දක් නේද? මේක ශ්‍රේෂ්ඨයි. ඒ ගමන ශ්‍රේෂ්ඨක කාරණා දෙකක් අපි ඒ දෙක පරලා ගන්න හොඳ නැහැ. මං මේ පැවිදීම ගැන කිව්වේ. මෙන්න රජ්ජුරුව අහන ප්‍රශ්නේ. සියලු සැප විඳපු ඔබ සියලු සැප හැර දැමුවේ හිමියනි තරුණකම බරක්ද මව්පියන් හිතවතුන් පිරිවරද හැර දැමුවේ ප්‍රියයන්ගේ ආදරය දුකක්ද ප්‍රියයන්ගේ ආදරය දුකක්ද රන් රිදී මුතුමැණික් දේපලද අතහැරියේ හිමියනි හිතට පවක්ද ගහක් මුල සැනසෙන්න
පඬු සිවුරු පුරවන්න බුදු සමිඳු පැවසුවේ කුමක්ද බුදු සමිඳු පැවසුවේ කුමක්ද ස්වාමීනි ඔබ වහන්සේ වයසට ගිහිල්ලා නැහැ හරි තරුණයි ඔබ වහන්සේ ලෙඩ දුක් මොකුත් නැහැ නිරෝගී ඔබ වහන්සේට සල්ලි ප්‍රශ්නයක් නැහැ මෙහි වැඩිපුරම සල්ලි තියෙන ඔබ වහන්සේලාට ඔබ වහන්සේට ප්‍රියාංග ප්‍රශ්නයක් නැහැ අම්මා තාත්තා බිරින්දෑවරු යාළුවෝ ඕනතරම් එහෙනම් මට කියන්නකෝ මේ තරුණ කාල බීලා සතුටින් ඉන්න ඕන කාලේ කම්සප ඉඳලා මේ කෑලි කපපු රෙද්දකොත් පරෝගෙන මිනිස්සු පාත්‍රයට බෙදන ඕන ආහාරය වළඳමින් ගහක් මුල මේ කැලේ සතුටින් ඉන්න තරම් හිත හැදෙන්න හිත වෙනස් වෙන්න හිත නිවෙන්න මොකක්ද බුදුහාමුදුරුවන්ගෙන් අහපු බණ රජුරණ ලොකු ප්‍රශ්නයක් තුන. ඒ කියන්නේ සල්ලි තියනවා නම් යමක් කමක් තියනවා නම් මහාන වෙන්න නම් නැහැ කියන අදහස තමයි එතුමාගේ තිබුණේ. ඒක නේ මේ අහන්නේ. ඒතකොට හාත්පසින් වෙනස් ජීවිතයක් දැන් මේ ගත කරන්නේ කොහොමද ඕම ඉන්නේ? ඔච්චර ওই විදියට ඉන්න තරම් කියපු වෙනස් බණ මොකක්ද බුදුහාමුදුරුවෝ? මෙන්න ආන්දරුගේ පිළිතුර. මේ සංසාර දුක පිරි කතරක් සනසුම නම් ඒ බුදු බණ විතරක් මේ ටික නම් මහරජ දිව මතුරක් බුදු හිමි දෙසුවේ බණ පාද හතරක් සිටියේ දැනගන්නයි ඒ තුටුවි දුක සෝකය මගේ යයින් නැතිවි මේ කුරු රටටම ආලෝකවි ඒ බණ පද මට පසනු මැනවි මේ කුරු රටටම ආලෝකවි ඒ බණ පද මට පසනු මැනවි රජතුමනි මම බුදුහාමුදුරන්ගෙන් බණපද 4යි ඇහුවේ. අන්න ඒ බණපද 4 අහලා අවබෝධ කරගෙන තමයි පැවිදි භාවයට පත් වුනේ. අනේ හාමුදුරනේ මටත් කියන්නකෝ ඔබ වහන්සේගේ ජීවිතේ මෙච්චර වෙනසකට ලක් කරපු බණපද 4 මොකක්ද කියලා. පළවෙනි බණපදයේ තමයි උපනීති ලෝකෝ අද්දෝ. මේ ලෝක එක විදියට පවතින වෙනස් වෙනවා. දෙවෙනි බණපදයේ තමයි අත්තාන ලෝකෝ අනබිස්සරු මේ ලෝක පිට ආරක්ෂාවක් නැති තැන. තුන්වෙනි බණපදයේ තමයි අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් අපිට අයිති දෙයක් මේ ලෝකේ නෑ. අයිති කියලා හිතාගෙන ඉන්න දේවලුත් අතහරින්න වෙනවා. අන්තිම බණපදයේ ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ ලෝකෙ මිනිස්සු තෘෂ්ණාවට දාසය බවට පත් වෙලා වැඩ කරන්නේ. ඔන්න ඔය බණපද 4 අහලා අවබෝධ කරගෙන තමයි මම රජතුමනි පැවිදි භාවයට පත් වුනේ. රජුරෝ නැවත ප්‍රශ්නයක් අහනවා. මං ආරම්භයේදීත් මතක් කළානේ කවිත් එක්ක බණ ටිකක් අහමු කියලා. මේ බණ තමයි කියන්නේ. මෙන්න රජුරන්ගේ ප්‍රශ්නේ. එක අයුරක නොමැත වෙනසක ඇති හදිය ඒ බව දැනින්නි කල්යන විටකදිය ගැලපෙවිද මන්දමා විමසන විදිය පළවෙනි බණ පදය මට තේරුම මදිය. අනේ හාමුදුරුවෝ ඔබ වහන්සේ තේරුම් ගත්තා. මොකද්ද ඔබ වහන්සේ මේ වෙනස් වෙනවා කිව්වේ ලෝකෙ මොකක්ද වෙනස් වෙන්නේ? ඒතර හාමුදුරුවෝ අහන ප්‍රශ්නයක්. රාජතුමනි මට කියන්නකෝ ඔබතුමාගේ තරුණ කාලේ ගැන. හස්ති ශිල්ප, දුනු ශිල්ප, කඩු ශිල්ප, අස්ස ශිල්ප වගේ හොඳ හැකියාවක් තිබුණ. හොඳ ශරීර ශක්තියක් තිබුණ. තරුණ වයසක් තිබුණද ඔබතුමන්ට? කොහොමද ඒ කාලේ? කොහොමද ඒ කාලේ? හාමුදුරුවනේ මගේ තරුණ කාලේ ඔබ වහන්සේ කිව්ව හැම වැඩේම මට හොඳටම පුළුවන්.
මට ඕන දෙයක් ඒ කාලේ පුළුවන්. පුදුම ශක්තියක් මගේ ශරීරයේ තිබුණේ තරුණ කාලේ. මට වෙලාවකට හිතුණ හාමුදුරනේ මම 이르දිමතෙක්ද කියලා. ඒ තරම් ශක්තියක් මගේ ශරීරයේ තිබුණා. ඕන දෙයක් මට පුළුවන්. මට වඩා දක්ෂයෙක් හිටියේ නෑ තව. එතකොට හාමුදුරුවෝ අහනවා රයිතුමනේ මට කියන්න දැනුත් ඒ ශක්තිය ඔබතුමාට තියනවාද? ඒ වැඩ දැනුත් පුළුවන්ද? ඒ වැඩ දැනුත් පුළුවන්. මෙන්න රජුණන්ගේ පිළිතුර. මොනවද හිමියනි මේ විමසන්නේ වයස 80 මම දැන් ඉන්නේ නැත මට වරෝ ගත විසි වෙන්නේ එහෙමයි දැන් මාගේ දිවි පවතින්නේ. අනේ හාමුදුරනේ දැන් මගේ වයස අවුරුදු 80යි. අල්ලනක නෙවෙයි අහුවෙන්නේ. කකුල තියෙන තැන නෙවෙයි වදින්නේ. මගේ ශරීරය මටම වාරු නැහැ. මගේ ශරීරය මටම වාරු නැහැ. ඉතින් ඔයත් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන තමයි මේ බණපද ශ්‍රවණය කරන්න ඕන. ඉතින් එතකොට හාමුදුරුවෝ කියනවා ආයකතේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාලේ උපනීයති ලෝකෝ වද්දෝ මේ ලෝකේ කියන්නේ මේ ශරීරය එක විදියට පවතින්නේ වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා ජරාවටපත් වෙලා එපා වෙලා අනිත් අයට එපා වෙන තත්ත්වයටපත් වෙලා නැති වෙලා යනවා. නැති වෙලා යනවා. ඉතින් රට්ටපාල හාමුදුරුවෝ ගිහි කාලෙම තේරුම් ගත්තා සල්ලි ගොඩක් තිබුණ කියලා වයසට යන්නේ නැතුව ඉන්නේ. වස්තු ගොඩාක් තිබුණ කියලා නාකි නොවේ ඉන්නේ. වෙනස් වෙනවා. ඒව නවත්තන්න බෑ. ඉතින් ඒක නවත්තන්න නම් මේ සංසාර ගමන නතර කරගන්න ඕන. ඒ අදහසින් පැවිදි භාවයටපත් වුණා. ඉතින් වෙනස් වෙන එක තමයි මේ ලෝකේ ස්වභාවය. ඒක කාටවත් නවත්තන්න බෑ. එතකොට අපේ ශරීරය වෙනස් වෙන එකත් අපිට නතර කරගන්න බෑ. ඉතින් තමන්ගේ ශරීරය වෙනස් වෙන එක නතර කරගන්නත් බැරි මිනිස්සු මේ ලෝකේ නිතරම කල්පනා කරන දෙයක් තමයි අනිත්‍ය සහ අනිත් දේවල් වෙනස් වෙන්න බෑ. ඒව මට ඕන විදිහටම තියෙන්න ඕන. නේ මගේ ශරීරය වෙනස් වෙන එක නතර කරගන්නත් බෑ. එනකොට අපි හිතන්නේ අනිත් හැමදේම අපිට ඕන විදිහට තියෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ බණපදේ හරියට තේරුම් ගත්තොත් කෙනෙක් එයා දුකෙන් ඉන්නේ. මොකද එයා දන්නවා වෙනස් වෙන එක තමයි ලෝකේ හැටි. මේ ජීවිතයේ හැටි. ඒක නවත්තන්න බෑ. වෙනස් වෙන දේවල් වෙනුවෙන් අපි අපේ ජීවිතයේ සතුට සැනසෙල්ල නිවීම නැති කරගන්න ඕනේ නෑ කියලා බුද්ධිය තියෙන කෙනා තේරුම් ගන්න. ඒකට තමයි බණ අහන්න ඕන. බණ අහන ගමන් සමාජයේ දිහා ඇස්සල්ලා බලන්නත් පුළුවන්. එහෙම බලනකොට තමයි අවබෝධය එන්නේ. එතකොට අපිට සතුටින් ඉන්න පුළුවන්. වෙනස් වෙන නිසානේ සතුට වෙන්න බැරි. ඒක නම් මේ ලෝකේ ඇති. අපි ඒකට මුහුණ දෙන්න ඕන. ඒ අවබෝධය ලබා ගන්න ඕනේ. එතකොට සතුටින් ඉන්න පුළුවන්. ලෝකෙ පෙරළුණත් ගැටලුවක් නැහැ. ඉතින් රට්ටපාල හාමුදුරුවෝ ගිහි කාලෙම තේරුම් ගත්තා. ඉතින් රජුර කෝරාව රජතුමත් කියනවා ස්වාමීනි මට පැහැදිලි ඒ තථාගතයන් වහන්සේගේ පළවෙනි බණපදයේ ආශ්චර්යයි. උන්වහන්සේගේ දේශනා අවබෝධයෙන් මිස දේශනා කරලා තියෙනවා. දැන් දෙවෙනි බණපදය. ඔබ වහන්සේ දේශනා කළේ අපිට ආරක්ෂාවක් නැහැ කියලා මේ ලෝකේ. මම නම් ඒක පිළිගන්නේ මෙන්න හේතුව. බිරිඳ ඉන්නවා දරුවෝ ඉන්නවා මගේ ළඟ මගේ ගුණ ගයා එතොත් විපතක් මගේ දිවියට රාජසෙබළුන් නෙයි සොයා එවන් රැකවරණයක් ඇති මට සමිඳ හද තුල ඇති දයා පිළිගන්න බෑ කිසිම පීටක් රැකවරණයක් නෑ කියා මගේ දරුවෝ ඉන්නව මට ආරක්ෂාවක් තියෙනවා මගේ දේවියෝ ඉන්නව මට ආරක්ෂාවක් තියෙනවා මගේ රාජ්‍ය සෙබළු ඉන්නවා මට ආරක්ෂාවක් තියෙනවා ඔබ වහන්සේ කියන බණපදේ මට පිළිගන්න අමාරු ආරක්ෂාවක් නැහැ කියන එක බණහන අද බණහන ඔයත්තන්ටත් ඔය ආරක්ෂාවල් ටික තියෙනවනේ නොඑක් ආකාරයෙන් හාමුදුර නැවත ප්‍රශ්නයක් අහනවා රජතුමනි කියනු මැන අසනීපයක් ඔබට තියනවද සුව නොවන ලෙස හැදී එසේමයි ස්වාමීනි දරුණු ආබාධයක්
තිබේ මගේ ගතට රිදු මන්දිදී උත්සන්න වූ විටදී දැනෙන වේදනාවන් පහදන්න තියෙන වචනද මදී රජතුමා දැන් මැරෙයි කිය කියා අඹදරු සිටිනවා මගේ ඇඳ ළඟ රැඳී. ඔබතුමාට තියෙනවද අසනීපයක්? එහෙමයි ස්වාමීනි මට තියෙනවා දරුණු වාතාබාධයක්. ඒක සමහරලාට මට උස්සන්න එනවා වැඩි වෙනවා. ඒ වෙලාවට මට ලොකු වේදනාවක් දැනෙනවා ඉවසන්න බැරි තරම්. ඒ වෙලාවට මට ඇහෙන මගේ ඇඳ ළඟ ඉන්න දේවී දරුවෝ කතා කරනවා රජතුමා දැන් මැරේ කියලා. ඒ කියන්නේ එච්චර අමාරු වෙනවා. දැන් බණ කියන මමත් බණ අහන ඔයත්ොත් අසනීප හැදිච්ච අයනේ. දැනුත් එක එක ලෙඩ රෝග ශරීරවල තියෙන අය. ඒක තමයි මේ ශරීරයේ හැටි. ඉතින් ලෙඩ වුණාට පස්සේ තමයි ඇත්තටම දැනෙන්නේ අපි කවුද කියලා. ඔය මොන සෙල්ලම් දාගෙන හිටියත් ලෙඩ වුණොත්, කන්න බැරි වුණොත්, ඇවිද ගන්න බැරි වුණොත්, එක තැනකට වුණොත්, ඇඳෙන් නැගිට ගන්න බැරි වුණොත් ආන්න ඒ වෙලාවට දැනෙනවා අපි කොච්චර අසරණද කියලා මේ ජීවිතේ. නේද? සමහර ලාවට ඔය ඇත්තට දැනෙච්ච වෙලාවල් ඇති. සමහර වෙලාවට ඔළුව කැක්කුම හැදුනම වුණත් අද නම් මැරෙයිද දන්නේ නැහැ කිය. නේ? ඒ තරම් අමාරුයි ඔළුව කැක්කුම කියන එක. තවත් නොඑක් අමාරුකම් ශරීරවල තියෙනවානේ. ඕවා සමහරලාට උස්සන්න උනාම නේද මැරෙයිද දන්නේ නැහැ කියලා හිතන තරමට වේදනාවල් අපේ ශරීරයට දැනෙනවා. ඒක තමයි ශරීරයේ හැටි. ඒක 아무තු හෝ වෙනස් දෙයක් නෙමෙයි මේ ශරීරයේ හැටි. ඉතින් ඒ නිසා රජ්ජරෝ කියන්නේ මට ගොඩක් අමාරු වෙනවා. එතකොට මට ඇහෙනවා දේවී දරුවෝ කතා කරනවා රජතුමා දැන් මැරෙයි කියලා. එතකොට හාමුදුරුවෝ යෝජනාවක් කරන ඔබතුමාට ආරක්ෂාවක් තියෙනවා නම් ඔබතුමා මේ වේදනාව විඳින දේවියට කියන්න ඔය වේදනාවෙන් ටිකක් ගන්න කියලා. දරුවන්ට කියන්න ඔය වේදනාවෙන් ටිකක් ගන්න කියලා රාජසෙබරුන්ට ඉතුරු වේදනාව ඉතුරු ටික ගන්න කියලා ඔබතුමා සන්තෝෂෙන් ඉන්නකෝ. මේ වේදනාව විඳින්න ඔබතුමාට ඔච්චර රැකවරණයක් ආරක්ෂාවක් ජීවිතේ තියෙනවා නම් ඔබතුමා වේදනාව විඳින්න අවශ්‍ය නැහැ. මෙන්න රජ්ජුරුවන්ගේ පිළිතුර. මොනවා තිබුණත් මොනවා කිව්වත් සනසමිලුව හැම සැපදී එවැනි වේදනාවක් අරගන්නට කවුරුත් නැත ලොව ඉපදී. කවුරුන් හිටියත් මොනවා තිබුණත් ලොවනිය දමනම් මේකයි ආරක්ෂාවක් නැති බව අපහට බුදුහිමි දෙසුවේ. ඒකයි ආරක්ෂාවක් නැති බව අපහට බුදුහිමි දෙසුවේ. ඒකයි අනේ හාමුදුරනේ ඒව කාටවත් ගන්න බෑනේ. මා විසින් මේක විඳලා අවසන් කරන්න උනා. ඒක තමයි බුදුහාමුදුරු දේශනාකට වදාළේ අත්තානෝ ලෝක වනබිස්සර මේ ලෝකේ අපිට ආරක්ෂාවක් රැකවරණයක් නැති තැනක් කියලා. රටපාල මහරහතන් වහන්සේ ගිහි කාලෙම තේරුම් ගත්ත සල්ලි ගොඩක් තිබුණ කියලා ලෙඩ නොවේ ඉන්නේ. සල්ලි තිබුණ කියලා ලෙඩ හැදෙන්නේ නැතුව ඉන්නේ. සල්ලි ගොඩාක් තිබුණ කියලා ඒ වේදනාවල් ලෙඩ හැදුනහම දැන්න දරුණු වේදනාවල් දෙන්න පුළුවන් ගන්න පුළුවන් කෙනෙකුත් මේ ලෝකේ නැහැ. ඒ නිසා රැකවරණයක් කියලා යමක් තියෙනවා නම් ඒ තියෙන්නේ තථාගතයන් වහන්සේගේ දහම තුලින් පමණයි. අන්න ඒක ලබා ගන්න පැවිදි වුණා. ඉතින් බණ කියන හාමුදුරුව වෙන මටත් බණ අහන ඔයත්තන්ටත් මොන තත්ත්වෙ හිටියත් කවුරු හිටියත් සල්ලි තිබුණත් නැතත් ගෙවල් දොරවල් යාන වාහන වස්තු තිබුණත් නැතත් රැකවරණය නම් සංසාර ගමනට ධර්මය පමණම. කට්ටිය ඉන්න අපිට කිසි දෙයක් අපි වෙනුවෙන් කරන්න බැරි අවස්ථා එනවා. සල්ලි තිබුණත් යාළුවෝ හිටියත් පණ දෙන අය හිටියත් එහෙම කියන අය හිටියත් ඒ කිසිම කෙනෙකුට යමක් කරගන්න බැරි වෙලාවල් අපේ ජීවිතේ එනවා. සමහර අසනීපත් එහෙමයි, වේදනාවලුත් එහෙමයි, මරණයත් ඒ වගේ තමයි. කිසිම දෙයක් කාටවත් කරන්න බෑ අපි වෙනුවෙන්. එහෙමනම් අපිට රැකවරණේ තියෙන්නේ ඔය කවුරු හිටියත් ධර්මයේ තුලින් පමණයි. නිසා ධර්මයට ලං වෙලා ධර්මයේ ජීවිතේ ලං කරගෙන ධර්මානුකූලව මේ ගමන යන්න. ඒක තමයි අදත් හෙටත් මේ සංසාර ගමනටම දෙමව්පිය හැටියට, යාළුවෝ හැටියට,
සහෝදර සහෝදරයෝ හැටියට අපේ ළඟ ඉන්න. ඒක මතක තියාගන්න හොඳට. කවුරු හිටියත් සමහර අවස්ථා එනවා නැවත මම ඒක මතක් කරන්නේ කිසි දෙයකින් කිසි කෙනෙක්ගෙන් කිසිම වැඩක් නැති. ඒක දැනගෙන ධර්මානුකූලව මේ ගමන යන්න. එතකොට සැනසෙන්න පුළුවන්. ඒක තමයි සැනසෙන්න තියෙන එකම මාර්ගය. ඉතින් රජුරවන්ට හරිම සතුටුයි. තථාගතයන් වහන්සේගේ දේශනාව ආශ්චර්යයි. එතුමා කියනවා ආශ්චර්යමත් බණපද දෙසා තිබේ බුදු හිමි මට සතුටකි ඇතිවන්නේ දහමින් හිත සනසමි රට්ට පාල ගරු හිමියනි මගේ හද තුල ඇති බැමි තුන්වෙනි බණ පදය ගැනත් කරුණාවෙන් විමසමි. ස්වාමිනි දැන් බණපද 4යිනේ තුන්වෙනි බණපදය. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් අපිට අයිති දෙයක් නැහැ කියන එකයි අදහස. ඔබ වහන්සේ කියන බණපදේ මම පිළිගන්නේ. මට අයිති දේවල් ඕන තරම් තියෙනවා. රාජමාලිගාවේ තියෙන රන් රිදී මුතුමැණි මට මොනවද අඩු? ඕන තරම් දේවල් මට කියලා අයිතියක් තියෙන දේවල් තියෙනවා. ඉතින් ඔබ වහන්සේ කොහොමද කියන්නේ අපිට අයිති දේවල් නැහැ කියලා? එතකොට හාමුදුරුවෝ නැවත ප්‍රශ්නයක් අහනවා. වස්තුව මිල මුදල්ගේ දොර ඇතියෝද ලොකු සතුටකින් මහරජ සිටිනවා නේද? එහෙනම් අසමි මම පැනයක් හිත පෑද මිය යන මොහොතේ ඕවා ගෙනියනවාද ගරු මගේ හිමි සඳුන් විය එය විමසන්ට ඕනේ නේද මා දැන් පිළිතුරු දෙන්ට මිය යන මොහොතේ බෑ ඒවා ගෙනියන්ට තියලා යන්න වෙනවා අඹදරුවන්ට ඒකයි මහරජුනි බොදු හිමි දෙසුව බණ ගෙනියන්නට නොහැකි දේගෙන සැපද මොන පවනති කර දමා මතු කර රැගෙන පින පරලොව පිළිබඳව දැන්වත් හිතනු මැන. ඉතින් හාමුදුරුවෝ මට මරණකොට ඒක ගෙනියන්න බෑනේ. මට තියලා යන්න වෙනවා. මගේ දේවී දරුවෝ මම මරුණට පස්සේ භුක්ති විඳි. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෝකෙකට කිසි දෙයක් අයිති නැහැ කියලා. කිසි දෙයක් අයිති නැහැ. අයිති කියලා හිතාගෙන ඉන්නවනම් යමක් ඒකත් කොයි වෙලාවෙ අතහැරලා දාලා යන්න වෙයිද දන්නේ. දැන් පහුගිය දවස්වල ගම් අතුර සහ නාය ගියපු නිසා එහෙම දාලා යන්න වෙයි කියලා එකපාරට හිතාගෙන හිටිය මිනිස්සුද? ඒ වගේ නැති වුණ සමහරු තාම හොයාගත්තේ නැහැ. කීයක් මැරලද කියන්න අපි දන්නෙත් නැහැ. නේද? ගම් නාය ගියපු ඒ යට වෙච්ච අය තාම හොයාගත්තේ නැති අයත් ගොඩක් ඉන්න පුළුවන්. මිනිහවත් හොයාගත්තේ නැති. ඉතින් දේපල පවුල් වල කවුරුත් නැතුව දැන් සමහරට අපි හිතාගෙන ඉන්නවා කන්ද පාමුල හිටියොත් දැන් මමත් කන්දේනේ සිරිපාදේ. ඉතින් කන්ද පාමුල හිටියොත් තමයි නාය යන්නේ කියලා. ඉතින් කිලෝමීටර් 5ක් විතර දුර ඉල්ලවිලා අපි අට කරගෙන ගියොත් ඒක කොහොමද? නේද? මං ඉස්සෙල්ලම මලසිරුරක් දැක්කේ 1989. ඒතර මගේ වයස අවුරුදු 9යි. මං දැක්කේ වැටක ඔලුවක් ගහලා තියෙනවා. හිතන්නකෝ අවුරුදු 9 දී එහෙම එකක් දැක්කොත් මගේ මානසිකත්වය කොහොම වෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ මම දැක්ක අපේ ගෙදරට යන තන හන්දියේ ටයර් වල මිනිස්සෙක් පිච්චෙනවා. මොකද මම තමයි දවස්වල කඩේ යන්නේ බඩු ගේන අපේ අයියලා 4 දෙනෙක් හිටින්ද මම තමයි කඩේ ගිහලා බඩු ගේන්නේ කන්න බොන්න ඕන ඒවා. ඊට පස්සේ ඔබට සහ අපි හැමෝටම තියෙන ලොකුම අත්දැකීම සුනාමි. මගේ ලොකු හාමුදුරුවෝ අතුරු දහන්න උනා. ඉතින් උන්වහන්සේ බලන්න අපි පාමංකන ඉඳලා ගාල්ල පැත්තට එනකොට එන්න බෑ පාරවල් වල කොහොම හරි එහෙම මෙහෙන් එනකොට මිනිහ ගොඩ ගහලා තිබුණේ කරාපිටි හොස්පිටල් එකේ. මම ඔයත් දකින්න නැතිනේ මාතර පැත්තෙත් කොහොමද තියෙන්නේ. මාතර පැත්තට අපි ආවේ නෑ. අපි ගාල්ලට විතරයි ආවේ. නේද? සංසාරම එපා වෙලා හිටපු දවස් ටිකක් සහ මාස කිහිපයක් තමයි 2004 දෙසැම්බර් මාසයේ අග කියන්නේ. මේ ජීවිතේ මෙපා වෙච්ච කාලයක් ඒ කාලේ. ඊට පස්සේ තමයි අපි දරුණු දෙයක් නැවත 2025 දී
අත්දකින්න ලැබුණා. නමුත් මං හිතන්නේ සුනාමි විපත තමයි මිනිස්සු ඒ තරම් මැරුණු අපේ ජීවිත වෙනස් කරපු මේ ජීවිතේ මොකක්ද කියලා කිසියම් අදහසක් ඇති වුණු අවස්ථාව. ඒක ඉදිරිය වෙන්නත් පුළුවන්. නේ? ඒක කියලා වෙන දේවල් නෙවෙයිනේ. එකපාරට එහෙම වෙන්න පුළුවන්. දැන් නායකයෙකුවත් එහෙම යන්න තිබිච්ච තැන් නෙවෙයිනේ සමහර තැන්. යයි කියලා හිතුණු තැන් නෙවෙයි ගම් අතුරට යට වුණු සමහර තැන් එහෙම කවදාවත් යට වෙච්ච තැන් නෙවෙයි. එහෙම වෙන්න පුළුවන්. අන්න ඒක දැනගෙන ජීවත් වෙන මොකක්ද මේක අතහරින්න වෙනවා දාලා යන්න වෙනවා ඕනම වෙලාවක. ඒ වෙලාව කියන්නත් බෑ. වෙලාව කියන්නත් බෑ. ඉතින් අයිතියක් නැති නිසානේ. අයිතියක් නැති නිසා. ඒ නිසා තමයි අපි ගොඩක් සතුට නැති කරගන්නේ. ඒක නැති වුණාම හරි දුකයි ලොකු වේදනාවක් විතර දැනෙනවා. දාලා යන්න බෑ වගේ කියලා එකක් ලොකුවට හිතට දැනෙනවා ප්‍රත්‍යජන ස්වභාවය නිසා. අයිති නැත්තම් අරන් ආවෙත් නැත්තම් ගෙනියන්නෙත් නැත්තම් දාලා යන්න වෙනවනම් ඒ වෙලාව කියන්නත් බැරි නම් ඇයි අපි අපේ සැනසෙල්ල නැති කරගන්න පින් කළ ලබාගත්ත මේ ජීවිතේ දාලා යන්න වෙන අයිතියක් නැති දේවල් වෙනුවේ. ඉතින් මේ බණපදයට හරියට තේරුම් අරගෙන කටයුතු කළොත් ඔබට පුළුවන් මේ ජීවිතේ අනිත් හැමෝටම වඩා සන්තෝෂෙන් ඉන්න. ඒ කියන්නේ මනසින් අතහැරලා ජීවත් වෙන්න පුළුවන් නම් එයා තමයි ගිහි වුණත් පැවිදි වුණත් මේ ලෝකේ සන්තෝෂෙන් ඉන්න කෙනා. සන්තෝෂෙන් ඉන්න පුළුවන් එයාට. මේක දාලා යන්න වෙනවා අතාරින්න වෙනවා කියලා මනසින් අතහැරලම ඉන්න පුළුවන්. ඒකට අමාරු වැඩේ. හැබැයි පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එහෙම කරලා බලන්න කොච්චර සැනසෙල්ලක් ජීවිතේ ලැබෙනවද? එතකොට ඔය අඬලා වැළපිලා දුක් කියලා මරාගෙන මැරලා නේ මිනිස්සු බෙල්ලි කපනවා, පීයෙන් අයනවා, වෙඩි තියනවා. නේ කොච්චර වැඩ කරනවද? මරාගෙන මැරනවා. සමහර ජීවිත කාලෙම අඬාගත්ත ගමන් ඉන්නේ. ඉතින් ඒ මොනවටද? අඩේ අපි කියන සත පහක අයිතියක් නැහැ කියලා. ඒක දශමක අයිතිය. එහෙමවත් නැහැ. මුකුත්ම නැති දෙයක් වෙනුවෙන් තමයි අපි අපේ සැනසෙල්ල නැති කරගෙන ඉන්නේ. ඒක මහා අපරාධයක් කියන එක තමයි මම නිතරම මතක් කරන්නේ. ඒ නිසා මනසින් අතහැරලා අර දෙවනි බණපදයේදී මතක් කළා වගේ ධර්මයේ ජීවිතේ ලං කරගෙන මේ ගමන යන්න. එතන තමයි සතුට තියෙන්නේ. ඉතින් රජ්ජුරෝ කියනවා ස්වාමීනි පැහැදිලි ආශ්චර්යය තථාගතයන් වහන්සේගේ දාම තුන්වෙනි බණපදයට පැහැදිලි. දැන් අන්තිම බණපදේ ස්වාමීනි පැහැදිලි අසිරිමත් ඒදාම හදවතට අමාවන් පැන්නිසි මේක හරියන්නේ නෑ මේක ගැලපෙන්නේ නෑ නැහැවැරද්දක් කියන්නට කිසි අවසාන ඉල්ලීම මෙයත් පාදා දෙන්න සමිඳ රට අගේ කරගෙන වශී තෘෂ්ණාවේ දාසයෝ කවුද ඒ දාසයෝ පහදලා දෙන්න අයුරින් නිසි පහදලා දෙන්න අයුරින් නිසි. ස්වාමීනි දැන් අන්තිම බණපදේ බණපද 4යිනේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දසු කවුද හාමුදුරනේ තෘෂ්ණාවේ දාසයෝ? මොකක්ද මේ කතාවේ තේරුම? රජතුමනි මට කියන්නකෝ මෙන්න මේකට උත්තරයක් දෙන්න. ඔබතුමාට රටේ උතුරු පැත්තේ ඉඳලා ආවිල්ලා විශ්වාසවන්ත මිනිස්සෙක් කියනවා ඒ පැත්තේ යටත් කරගන්න පුළුවන්. ඔබතුමා මොකද කරන්නේ? ස්වාමීනි මම මේ ප්‍රදේශය යටත් කරගන්නවා. එතකොට දකුණු පැත්තේ ඉඳලා ආවිල්ලා කෙනෙක් කියනවා මම දකුණු පළාතත් යටත් කරගන්නවා. එතකොට නැගෙනහිර පළාතේ ඉඳලා ආවිල්ලා කියනවා මම නැගෙනහිරත් යටත් කරගන්නවා. එතකොට විශ්වාසවන්ත මිනිස්සෙක් කියනවා බස්නාහිර පළාතේ ඉඳලා ආවිල්ලා යටත් කරගන්න පුළුවන්. මම එහෙත් යටත් කරගන්නවා. හරි මොහොතෙන් එතන ඉඳලා ඇවිල්ලා කියනවා විශ්වාසවන්තයෙක් ලස්සන දූපතක් තියෙනවා යටත් කරගන්න පුළුවන් ඔබතුමාට. මොකද කරන්නේ? ස්වාමීනි මම මොහොතෙන් එතරට ගිහිල්ලා දූපතත් යටත් කරගන්නවා. බුදුහාඳුර ඒක තමයි දේශනා කළේ. දැන් ඔබතුමා තෘෂ්ණාවේ දාසියෝ කවුද කියලා අහන්න ඕනේ. ඔබතුමා දිහාට හැරිලා බැලුවම හරි. ඇයි කොච්චර ලැබුණත් මදි. මේ ප්‍රත්‍යඥ ලෝකේ තියෙනවලු මොකක්ද අඩුව? මොකක්ද අඩුව දන්නේ? ඒ නිසා නිතරම හිතෙනවලු මදි කියලා. නිතරම හිතනවලු මදි කියලා. සාමාන්‍ය බණ කිව්වම සමානට හිතනවලු මදි. තව ටිකක් කිව්වනම් හොඳයි කියලා හිතෙනවා. නේද? ওই විදිහට නොඑක් දේවල් මම මේ බණ විතරයි කිව්වේ. ගොඩක් දේවල් ගැන මදි කියලාමලු හිතෙන්නේ. දැන් ඇති එහෙම හිතෙන්නේ නැතිලු. අඩුවක් සම්පූර්ණ කරන්න වගේ දුක් විඳලා මහන්සියලා දාඩිය කඳුර වගුරවලා හැබැයි අඩුව සම්පූර්ණ නොකරම
මේ ලෝකෙන් සමුවරගෙන යනවා. ඉතින් රට්ටපාල මහරහතන් වහන්සේ ඒක ගෙහි කාලෙම තේරුම් ගත්තා. අපේ ඉතින් පරම්පරාවල හැමෝම ඔය අඩුව තියේදී මදි මදි කියලා මේ ගොඩ ගාලා ගියේ. අපේ අම්මයි තාත්තත් කවදා හරි මදි මදි කී තාම ඉන්නේ යාලා ඕවා තියලා යනවා. මටත් ඒ ටික තමයි වෙන්නේ. ඉතින් සංසාර ගමන දුක් විඳින්න බෑ මට මදි මදි කියලා මේවා හරි හම්බ කළා. මට මේ ගමන නිමා කරගන්න ඕන ධර්මයෙන් පිළිසරණක් ලබාගෙන ධර්මයෙන් අඩුව පුරවගෙන මේක නිමා කරගන්න ඕන කියන අදහසින් තමයි පැවිදි භාවයටපත් උනේ. ඉතින් දැන් මොන ඔය බණපද හතර අහලා තමයි රට්ටපාල හාමුදුරුවෝ රට්ටපාල තරුණයා පැවිදි භාවයටපත් උනේ. ඉතින් පළවෙනි බණපදය ආයෙ මතක් කරගමු. උපනීති ලෝකවද්දෝ මේ ශරීරයක විදිහට පවතින වෙනස් වෙලා ජරාවටපත් වෙලා නැති වෙලා යන වෙනස් වෙන දේවල් වෙනුවෙන් අපි පව් කරගන්න ඕනේ සතුට නැති කරගන්න ඕනේ කියන අදහසක් ඇති කරගත්ත අදත් අත්තාන ලෝක වනබිස්සරු මේ ලෝක අපිට රැකවරණයක් ආරක්ෂාවක් නෑ ලෙඩ වෙනක නවත්තන්න බෑ කාටවත් සල්ලි තිබුණ කියලා ලෙඩ වෙනක නතර වෙන්නේ ඒ ලෙඩ වුණාට පස්සේ දරුණු වේදනාවල් ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ කොච්චර පිට ආදරණීයන් ඉන්නවා කිව්වත් ඉතින් ඒ නිසා අපිට රැකවරණයක් මේ ලෝකේ නෑ රැකවරණයේ තියෙන්නේ ධර්මයේ තුලින් පමණයි ධර්මයේ ජීවිතේ ලං කරගෙන ධර්මානුකූලව මේ ගමන ගිහිලා සංසාර ගමනට ආරක්ෂාවක් ලබා ගන්න ඕන කියන එක අපි තේරුම් ගත්තා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහ ගමනීය මේ ලෝකේ අයිති දෙයක් නෑ අයිති කියලා හිතාගෙන ඉන්නවනම් යමක් ඒකත් කොයි වෙලාවෙ අතහරින්න වෙයිද දන්නේ. එහෙම අයිතියන් නැති දේවල් වෙනුවෙන් අපි සැනසෙල්ල නැති කරගෙන අන්ල වැළපිලා දුක් වෙලා කටයුතු කරන්න ඕනේ කියන අදහසක් අපි අදත් ඇති කරගත්තා. අවසාන බණපදයේ හැටියට මදි කී ඉන්නවාද? එහෙම නැත්නම් ධර්මයේ ජීවිතේ ලං කරගෙන මේ ගමන නිමා කරගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන කියන අදහසකුත් මං හිතන්නේ අද දවසේ ඔයත් ඇති කරගන්න ඇති කියලා මං කල්පනා කරනවා. ඉතින් ඒ නිසා මේ ගමන නිමා කරගන්න නම් බණ අහන්න ඕන, ධර්මයේ හැසිරෙන්න ඕන. ඒ වගේම භාවනාවට හිත යොමු කරන්න ඕන. භාවනාවෙන් තොරව හිත හදන්න, හිත නිවන්න ක්‍රමයක් මේ දේශනාව තුල නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කොච්චර වැඩ තිබුණත්, කොච්චර රාජකාරී ජීවිතේ තිබුණත් ඔබට හිත හදාගන්න, හිත නිවා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම භාවනා කරන්නම ඕන. භාවනා කරන්නම ඕන. එතනින් විතරයි පිනමතු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතනින් පමණයි ওই සංසාරගත සමහර අකුසල කර්ම යටපත් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. බෝධි පූජා තියුවා කියලා සංසාරගත අකුසල කර්ම යටපත් වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙනවා. එතන ඉඳලත් භාවනා කරන්න පුළුවන්නේ. අන්න එහෙම කරොත් පුළුවන් කරගෙන එහෙම නැත්නම් එහෙම කරගන්න බෑ. ඒකත් හොඳට දැනගෙන කොච්චර ජීවිතේ වැඩ තිබුණත් හොඳ භාවනා ක්‍රමයක් පුරුදු කරලා මේ හිත සනසගෙන හිත දියුණු කරගෙන මේ ගමන නිමා කරගන්න අදිෂ්ඨානයක් ඇතිව කටයුතු කරන්න. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙන මේ බණපද හතරට ඔබ කැමති වුණත් අකමැති වුණත් ওই ධර්මතාවයෙන් ගැලවිලා යන්න බෑ. නේද? මගේ දේශනාවට කැමති වුණත් අකමැති වුණත් ওই ධර්මතාවයෙන් ගැලවිලා යන්න බෑ. ඕකට අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මුහුණ දෙන්න වෙනවා නේ. ධර්මයේ තමයි එකම පිළිසර. ඒකත් මතක් කරගෙන මම දේශනාව නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. ඊට පෙර ආදරණීය තාත්තගෙනත් කවි කීපයක් අහලා අම්මගේ ආදරෙන් බණ පටන් ගත්ත. තාත්තගේ ආදරෙන් අපි දේශනා නිමා කරමු. සියලු දෙනාම සාදු නාදයක් පවත්වලා. දසමස කියේ අම්මා මදරුවේ ඉන්පසු මගේ දියුණට මුල පිරුවේ උදේ දවල් රෑ මේ හැම වරුවේ තාත්තමයි මගේ දේසරු කෙරුවේ ගෙදරින් එළියට ගියත් තාත්තා මම ගැන නිතරම සිතුව තාත්තා අම්මත් මාවත් රැකපු තාත්තා නුගසනකි මට මගේ තාත්තා මගේ පුතු කෑවාද අහපු තාත්තා කැමති දේම මට දුන්නු තාත්තා නුඹයි මගේ පාන කියපු තාත්තා සිහින දැක්කේ මා ගැනයි තාත්තා තාත්තා නැත්නම් පිහිටද කාගේ
තාත්තා නැත්නම් වෙන දෙනගේ තාත්තා දුක් විඳිනවා නීතිමගේ තාත්තගේ දහදිය මුතුවාගේ තාත්තා වගේ පියවරු ලෝහිඟ තාත්තා ඇති තැන හැම ආතළඟ තාත්තා නැති උනිනම් ඒම රඟ අම්මත් මාවත් මරණය ළඟ ඇති වූ විට ජීවිතයක සෝකේ අනියත බව පැවසූ මට ඒකේ වැටෙන්න එපා යනු මැන මගමීකේ කිව්ව ඔබයි මහරජු මගේ ලෝකේ මතක් වෙනවා කාලය ගත වෙච්චි අපි ගැන හිතලාම ගිය හද පිච්චි ඉඳ හිට දැන්නට විසර කොච්චි ඔබයි මගේ ආදර අප්පච්චි වාගේ ඔබ මට බෝධියරන් වැට පිනෙන් පිරෙනවා වාගේ පින් කැට මොහොතක් නැරම සෙනෙහස දුන් මට වේවමි පින් නිවනට යන්නට මොහොතක් නැරම සෙනෙහස දුන් මට වේවමි පින් නිවනට යන්නට වේවමි පින් නිවනට යන්නට. නැවත සාදුනාදයක් පවත්වමු. එමනම් මේ පවුලේ දරුවෝ හැමෝම එකතු වෙලා ඒ ඥාති හිතයිසින් එකතු කරගෙන මේ පින්කම සංවිධානය කරගත්තා. ඉතින් අද අම්මා ගැනත් කවි අහලා තාත්තා ගැනත් කවි අහලා කවිත් එක්ක ධර්ම දේශනාවක ශ්‍රවණය කරලා බොහෝ පින් රැස් කරගත්තා. ඉතින් පින්කමේ ප්‍රධාන අරමුණු මම ආරම්භයේදීත් මතක් කළා. තෙමසකට පෙර මිය පරලෝක ප්‍රාප්ත HMP රත්නාවති ආදරණීය අම්මට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම වසර 6කට පෙර මියගිය PD සමතපාල ආදරණීය තාත්තට පින් දෙන්න. ඒවා තමයි පින්කමේ ප්‍රධාන අරමුණු. ඒ වගේම පහුගිය දවස්වල නාය ගිහිල්ලා ගම් වතුරෙන් ඒ හදිසියෙන් මියගිය සියලු දෙනාටම පින් දෙන්නත් මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒකට තමයි manussකම කියලා කියන්නේ. ඉතින් එහෙම manussකම් අපිට තියෙනවා. ඉතින් මේ දවස්වල ඉතින් අපිත් දකුණේ අයනේ ඔක්කොම නේ දකුණේ යාට ගොඩක් manussකම් තියෙනවා කියලා නිතරම කතා වෙනවා. ඉතින් ඒව ඉස්සර ඉඳලා එහෙම තමයි. ඉතින් සමහර මිනිස්සු ඒව තේරුම් ගත්තේ නැති වුණාට අපි දකුණේ නිසා අපි ගැන අපි දන්නවා මේ manussකම් මොන වගේද කියලා, ඒ ආගන්තුක සත්කාර මොන වගේද කියලා එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන් අපි ගැන හිතලා අපි ඒව වැඩි දියුණු කරගෙන කටයුතු කරන්නට අවශ්‍යයි. එමන රැස් කර ගන්නට යෙදුණු සියලු පින් ලෝකයා සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන සියලු දෙවියන්ට, අපිෂ්ඨකාමී දෙවිවරුන්ට, ඒ වගේම මං වැඩ ඉන්න සමනල කන්දට අධිග්‍රහිත සුමන සමන් දෙවියන් ප්‍රදාන සෑම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන දෙවියන්ගේ දිවිසුරු වර්ධනය කරගන්නා ගමන් මේ නිවසයන් දරුවෝ හැමදෙනා එහෙන් ආරක්ෂා කර දෙත්වා. පැමිණියෝ ඇත්තු හැමදෙනාමත් එහෙන් ආරක්ෂා කර දෙත්වා. දෙවියොතුන් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියනවා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පින්කමේ ප්‍රධාන අරමුණ හැටියට තබාගත්ත තෙමසකට පෙර මියගිය HMP රත්නාවති ආදරණීය මෑණියන්,
ඒ වගේම වසර 6කට පෙර මියගේ පීඩි සමතපාල පියාණන් ඇතුළු මේ පවුල පින්නතුන් නමින් මේගේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. උන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා, වාසනාවන්ත වේවා. ඉතින් ධර්ම ශ්‍රවණය කළ ඇත්ත හැමදෙනා නමින් මේගේ සියලු ඥාතීන්ටත් ගම් වතුරෙන් නාය ගිහිල්ලේ මිය ගිය අතුරුදහන් වුණු සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. උන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා, වාසනාවන්ත වේවා. නිවන් අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතින් වගේම මං ආරම්භයේදී මතක් කළා මං සමනල කන්දේ ඉන්නේ 60 පාරකින් නල්ල තන්නේට ඇවිල්ලා සිරිපාද කරුණා කරනවා නම් කිලෝමීටර් 1මාරක් උඩට පයින් එන්න ඕන මං ඉන්න තැනට. අර මකර තොන්න තියෙන ගල් වලින් හදපු ඒක පහු කළ මීටර් 500ක් උඩට එනකොට රතු පාලම කියලා යකඩ පාලමක් තියෙනවා. හතරස් යකඩ පාලම. අන්න එතන සමන් දෙවියන්ගේ මම ලොකු පිළිමයක් ඉම හදලා තියෙනවා. එතන තමයි පොඩි ආවාසික ගංගායිනේ මං ඉන්නේ. මේ සිරිපාද එනවා නම් ඒකත් මතක තියාගන්න. මානකන්දර හාමුදුරුවෝ 60 පාරකින් නල්ල තන්නේ ලුරට යනකොට රතු පාලම ළඟ ඉන්නවා කියන එක මතක තියාගෙන තෑගි බෝගත් අරගෙන ආවට කමක් නැහැ. ඉතින් ඒකත් මතක තියාගන්න කියලා මම කියනවා. එහෙමනම් ඇත්ත වශයෙන්ම නල්ල තන්නේ ලොකු නායක් ගිහිල්ලා තියෙන කන්ද. ඒක අර ඔයත් ගියාට පස්සේ බස් එහෙම නතර කරන ලොකු පාක් එකක් තමයි නාය ගිහිල්ලා තියෙන විශාල නායක් ඒක. ඒක ගඟටම ඇවිල්ලා තියෙනවා. ඒවයි ආශ්චර්යවල් තියෙනවා. සමහරට ඒක කෙලින්ම ආව නම් එහෙම ඒ පොලිසියත් එක්ක ඒ පැත්තේ සේරම යට වෙනවා. එහෙම නැතුව ඇවිල්ලා ඒක වෙන පැත්තකට හැරිලා ගඟට ගිහිල්ලා කාටවත් අඩුතුන් ගෙදරකටවත් හානියක් නැතුව එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඊට පස්සේ මම දැන් දවස් කීපයකට කලින් උඩමළුවට ගියා. එක තැනක පොඩි නායක් ගිහිල්ලා තියෙනවා. ඒක ඇත්තටම අර ඉස්සර පරණ පාර යට වෙලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒවා කොච්චර යට වෙන්න කුණුරොඩු වැටලා තියෙනවද කියලා මේ ප්‍රදේශවල. තේව ටිකක් පහළට ගිහිල්ලා තියෙන ඒත් ඉතින් මිනිස්සු ගොඩක් ඉන්න වෙලාවක ඒක ආවනම් මොකද ඔයත් දන්නවනේ සෙනඟ වැඩි වුණාට පස්සේ ඒක පඩියේ පොර කාගෙන ඉන්න වෙන දවසක් විතර සමහරට ඉන්න වෙන ඒ වගේ වෙලාවක ආවනම් මේ ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයිට කලිනුත් ඕන ආයෙ ගිහිල්ලා තියෙනවා. එහෙම වෙන්න බෑ. නමුත් ඉතින් අපේ වෙලාව අපි දන්නෙත් නැහැ. ඉතින් කැමති අය ඉන්නවනේ සිරිපාදේ ඇත්තටම කරුණා කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. සමහරු බය කරනවා කියලා අපිට පේනවා මාධ්‍යේ බැලුවහම විශේෂයෙන් Facebook එකේ එහෙම සමහරු ඒව ඉස්සර ඉඳන් තිබුණා. නේද? මැරෙනවා නම් පාරේ යනකොටත් ඒක වෙන්න පුළුවන්. ওই වාහන වල හැප්පිලා වුණ තරම් මැරෙන්නේ, බස් වල හැප්පෙනවා, මෝටර් සයිකල් වල හැප්පෙනවා. ඒව නම් පාරට බහින්න නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න ඕන. ඒවා කියන්න බෑ. නමුත් අපි බුදුහාඳුරෝ දකින්න යන කෙනා අදහසින් නම් ඒවට ඉතින් වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ. බුදුහාඳුරෝ දකින්න අදහසින් යන්න, වඳින්න පුදන්න, ඒව කරගන්න. අරුතරමින් ඒ පින හරි අපේ ජීවිතේට එකතු වෙලා තියෙයි. ඒකත් මතක් කරගන්න. එහෙමනම් රැස්ගේ සියලු පින්වල බලයෙන්, තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන්, දලදා හාමුදුරුවන්ගේ ජය ශ්‍රී මහා බෝධි හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන්, උතුම් ශ්‍රී පාද පත්මේ ආශිර්වාදයෙන් මේ පවුලේ දරුවෝ හැම දෙනාටම නිරෝගී සුව දීර්ඝාෂ වේවා. යාළගේ යැත්තන්ගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙලා සැනසෙල්ල කාලය ගත ගන්න ශක්තිය ලැබේවා. ඒ වගේම මේ පින්කම ලස්සන වන ඔය ඇත්තු නිසා අසල්වාසීන් ඥාතීන් හිතයිසීන් ඉතින් ඔබ සියලු දෙනාටමත් පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු අපේ චන්ද්‍රසෝම හාමුදුරුවෝ මහා සංඝරත්න සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවන ආයුරාෝග්‍ය ආදී සැප ලැබේවා. සියලු අපලෝදරු දුර වේවා කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා. හිතන පතන යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සාර්ථක වේවා. මේ ලබන්නා වූ නව වසර මේ වගේ අවාසනාවන්ත සිදුවීම් අහන්න දකින්න නැතුව අපිට සැනසෙල්ලෙන් නිවීමෙන් සතුටින් කාලය ගත කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ආරක්ෂා උදා වේවා. හැම දිනාගේම හදවත් තුළ ඇවිලෙන සියලු දුක් ගින්දර නිවේවා. අවසාන වශයෙන් දෙවියන්ටත් මේ පින්නත් වේවා. සම්බුදු සසුනත් රට රැක දේවා. මියගිය අයටත් මේ පින් වේවා. අජරාමර නිවනින් සැනසේවා. අජරාමර නිවනින් සැනසේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා සම්බුද්ධ පාද වරලංචන සෝභිතම් හි වාසෝ සමන්ත ගිරි මුද්දනී දේවරාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනා බිදානෝ පාලේතුමන් සතත සාත හිතවහන්තු. හරි පිරිකර පූජකයන් හොඳයි සාදුනාදයක් පවත්වමු. එහෙමනම් බණ අහලා ධර්ම ශ්‍රවණය කරලා දහම් පඬුරු පූජා කරලා රැස් කරගත් පින් බලෙන් දෙවියන්ටත් මියගිය මව් දෙමව්පියන් අතර සියලු ඥාතීන්ටත් අපි හැම දිනාටම තුතුන් නිවනින් නිවීම පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔහොම වන්දනා කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම රත්නත්‍රේ පිහිටයි. සමනල කන්ද රතුපාලම බෞද්ධ මධ්‍යස්ථානාධිපති කාව්‍ය විසරද පරම පූජනීය අවසරේ මානකදුරේ පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේට මේ සම්බුදු සසුන තුල ලෝ වඩන්නට චිරාත් කාලයක් සම්බුදු ශාසනයේ උන්නතිය පැවැත්ම වෙනුවෙන් වැඩවසන්නට නිදුක් නිරෝගී චිර ජීවනය ආයු වර්ණ සැප බල ප්‍රඥාව නෝඩුව ලැබේවායි අපි හැමෝම සාදු සිතින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.